රාජකාරී කටයුතු වලදී ව්‍යාපාරික කටයුතු වලදී එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වලදී ඔයාට පර්ෆෙක්ට් ඩිසයින් එකක් එක්ක ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න එක ගැටලුවක්. එහෙනම් මෙන්න මේකට විසඳුම. මුලින්ම මේ සයිට් එකට යන්න. මේ සයිට් එකට ගිහිල්ලා start up for free කියන බටන් එකට ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊළඟ page එකේ ඔයාගේ email එක දීලා මෙතන ඔයාලට sign up වෙන්න පුළුවන්. මම අර Google continue with Google. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම කඩින් කරලා තියෙන වැඩ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාට මගෙත් එක්ක කවුරක් ෂෙයා කරලා තියෙනවා නම් අන්නේ ડોකියුමන්ට් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට sites හදලා තියෙනවා නම් මම දැනට මොකුත් sites හදලා නැහැ. ඊළඟට AI images generate කරන්න පුළුවන්. AI images මම generate කරපු කීපයක් මෙතන බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඊටමත් ලස්සන ආකාරයේ images අපිට මේකෙදී design කරගන්න පුළුවන්. ඊළඟට මේකට අපිට presentation වලට පාවිච්චි කරන්න පුළුවන් templates ප්‍රමාණයක් දීලා තියෙනවා. ඊට පස්සේ template අපිට create කරගන්න විදි කීපයක් මෙතනදි වෙන්නවා. ඊළඟට themes තියෙනවා. themes යටතේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට ඕන නම් new theme එකක් add කරගන්න. එහෙම නැත්නම් themes import කරගන්නත් අපිට අවස්ථාව තියෙනවා. ඊළඟට custom font trash කියන option ටික අපිට තියෙනවා. මුලින්ම අපි මෙතනදී යනවා create new කියන icon එකට. create new උඩට ගිහිල්ලා click කරන්න. ඊට පස්සේ අපිට මෙතනදී option කීපයක් ලැබෙනවා. මම මෙතනදී මුලින්ම යනවා generate කියන option එකට. මුලින්ම ගිහිල්ලා generate කියන option එක උඩ click කරනවා. මෙතනදී අපිට generate කියන option එකට ගිහිල්ලා මේකේ පුළුවන් අපිට presentation එකක් හදාගන්න. එහෙම නැත්නම් web page එකක්, නැත්නම් document එකක්, එහෙම නැත්නම් social media වලට අදාළ අපිට social media content එකක් create කරගෙන මේ හැකියාවකුත් තියෙනවා. මම මේකෙදි මුලින්ම යන්නේ presentation කියන tab එකට. මම කියනවා මෙතන describe කරනවා social media usage in Sri Lanka last 5 years by 5 slides. මට slides 5කින් ලංකාවේ පසුගිය වසර 5 තුන social media usage එක කොහොමද කියලා මට presentation එකක් හදලා දෙන්න කියලා. අපි බලමු ඊළඟට generate outline. generate outline එක උඩ click කරාම එයා slides 5ට අදාළව outline එක generate කරගන්නවා. අපි බලමු දෙකක් මේ වෙනකොට generate වෙලා තියෙනවා. මේ වෙද්දී අපිට slides 5ට අදාළව outline එක generate වෙලා ඉවරයි. දැන් අපිට තියෙන presentation එක prepare කරගන්න. මෙතන slides 10ක් තියෙනවා. මම slides 10ක් slides 10ම අපි ගමු. අපිට ඕන නම් අනවශ්‍ය කොට sign කරන්නත් පුළුවන්. ඕන නම් තව add කරගන්නත් පුළුවන්. අපි දැනට මේ slides 10ම ඔහොමම ගමු. මට 10 credits යනවා මේකට. මට ඕන නම් credits 5ක් දීලා slides 5කට limit කරගන්නත් පුළුවන්. මම කොහොමදත් මේ slides 10ම ඔහොමම ගන්නවා. මට credits ප්‍රමාණයක් තියෙන නිසා. හරි. ඊළඟට මෙතන පහළට ගිහිල්ලා මෙතන පුළුවන් text content එක කොහොමද කියලා select කරගන්න. මම මෙන්න මේ type එකම තියෙනවා. ඊට පස්සේ මේක අපි තියෙනවා visual එකක් අපිට design එකක් theme එකක් එහෙම නැත්නම් theme එක අපේ වෙන්න ඕන කොහොමද කියලා අපිට මෙතනදී select කරගන්න හැකියාවක් තියෙනවා. මම ගන්නවා iris කියන එක මම select කරනවා. photo stick කියන එක මම මේ cat කෙනෙක් එකක් තියෙන්නේ. අන්න ඒක select කරනවා. select කරලා keywords මම මුකුත් දෙන්නේ නැහැ. ඊට පස්සේ generate කරනවා. එතකොට දකින්න පුළුවන් slides එක generate වත් එක්කම දකුණු පැත්තෙන් slides වලට අදාළව එයා images ටික generate කරලා දෙනවා. ඒ කියන්නේ ඉතා ලස්සනට theme එකට ගැලපෙන ආකාරයට images ටිකක් generate කරලා දෙනවා. එතකොට මේකදී අපිට තියෙන විශේෂ වාසිය තමයි අපි slides වලට අදාළ images හොයන්න ඉන්න ඕනේ නැහැ. අපිට එයා අදාළ වෙන විදිහට image ටිකක් generate කරලා දෙනවා. මේක අපිට ලොකු වාසියක්. අපේ වැඩ පහසු කරගන්න ඉතාමත් හොඳ ප්‍රොවයිඩර්. අපි ගිහිල්ලා බලුවොත් ඔයගොල්ලන්ට පේන ලස්සනට topic එකක් හදලා තියෙනවා. topic එකට අදාළ පොඩි description එකක් තියෙනවා. මේ ඕන එකක් අපිට edit කිරීමේ හැකියාවකුත් තියෙනවා. මේ අපිට bold කරන්න, italic කරන්න, font change කරන්න, visual type එකේ තියෙන text අපිට change කරගන්න කිරීම ඕනම දෙයක් edit කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මේ පින්තූරය පවා edit කිරීමේ හැකියාව තියෙනවා. මේක image එක edit කරන්න සහ මේවා image එක අපිට තවදුරටත් customize කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ මෙතනින් edit image කියලා අපිට අවශ්‍ය නම් මේකේ prompt එක තව පොඩ්ඩක් change කරලා මේ image එක පවා change කරගැනීමේ හැකියාව තියෙනවා. මේ changes හැම එකකටමත් හැබැයි අපිට යම් credit ගන්නක් අවශ්‍ය වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. ඊළඟට ඊට අපිට පේන ලස්සන presentation එකක් අපිට මේ විදිහට අවසానයි තියෙනවා. මේ වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් අපිට මොනවාක්වත් තොරතුරු ලබා දෙන්නේ නැතුව මෙයාම generate කරලා දීලා තියෙනවා. මෙතන share කියලා බටන් එකක් තියෙනවා. මේක අවශ්‍ය නම් අපිට තවදුරටත් theme එක change කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔයගලන්ට මේ දකුණු පස්සෙන් පේන themes ටික අපි select කරපු theme එක අතරව අපිට theme එක
හොඳ නැත්තම් වෙන ටීම් එකකට මාරු කරගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. ඊළඟට මේක ගන්න අපිට අවුට් කරගන්න තියෙන ක්‍රමය තමයි ෂෙයා කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා මේක ෂෙයා එකේ අපි එක්ස්පෝර්ට් කරන් ඊට පස්සේ අපි ෂෙයා කියන එකට නැවත ක්ලික් කරලා මේකේ ලින්ක් එක කොපි කරගෙන ඕන නම් අපිට කෙනෙක් ෂෙයා කරන්නත් පුළුවන්. එක්ස්පෝර්ට් කියන බටන් එකට ක්ලික් කරලා export to PDF කියන එකකින් මෙන්න මෙතනින් අපිට මේක කරොතින් ක්ලික් කරොතින් මේක export වෙනවා presentation එකක් කියන PowerPoint presentation එකක් විදිහට අපිට export කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. sorry මෙතන තියෙන PowerPoint එක මේ තියෙන PowerPoint මෙන්න මේ PowerPoint කියන export to PowerPoint කියන එක ක්ලික් කරොතින් අපිට PowerPoint presentation එකක් විදිහට මේක export කරගෙන ඉන්නේ හැකියාවකුත් තියෙනවා. දැන් Google Slides වලට PNG එකක් විදිහට මේ ඕන option එකක් use කරලා අපිට export කරගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. දැන් මගේ PowerPoint සම්පූර්ණ download වෙලා ඉවරයි. මම ගිහින් බලනවා මගේ PowerPoint එක කොයි වගේද කියලා. double click. ඔයගලන්ට පේනවා ඇති මේ පැත්තකින් made by පොඩි watermark එකක් හම්බ වෙනවා. මේක ඔයගලන්ට text box එකක් වගේ දාලා මේක ඉවත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. AI කියලා කියන්නේ කාලය ඉතුරු කරන මෙවලම. මේ වගේ මෙවලම් භාවිතා කරලා ඔයාගේ කාර්යාල කටයුතු, අධ්‍යාපන කටයුතු, එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්න ක්‍රම අපි කියලා දෙන්නවා. ඒ වගේ මේ වීඩියෝ එක තව අයටත් බලන්න ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.